අපිත් වඳිනවා. ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේදී මිහිඳු මහරහතන් වහන්සේ විසින් අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වයට පත්ව සිටි දේවානම්පිය තිස්ස රජතුමා බෞද්ධයෙකු බවට පත් කරනු ලැබුවේ මෙම ඓතිහාසික ස්ථානයේදීය. දේවානම්පිය තිස්ස රජතුමාගේ කාලයට පෙර සිටම මිහින්තලාව අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වයට පත්ව සිටි රජවරුන්ගේ රාජකීය උද්‍යානයක් ලෙස භාවිත කර තිබේ. මිහින්තලා කන්ද උඩින් සාදු වඩිනවා. සාදු 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 කිය අපිත් වඳිනවා. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ ආරාමය මෙන්ම ලෝකයේ ප්‍රථම අභයභූමියද මිහින්තලාවේ ස්ථාපිත විය. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ මැද භාගයේ පොසොන් පොහෝ දිනක ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු අනුගාමිකයින් පැමිණ ලක්දිවට බුදුදහම හඳුන්වා දෙනු ලැබීය.